අද අපි කතා කරන්න යන්නේ 2024 හොඳම ඇනිමේ වුණ මේ දවස්වල ලොකු හයිප් එකක් වෙලා තින සෝලෝ ලෙවලින් පළවෙනි එපිසෝඩ් එක ගැන. Keeping on back for the next say song. Never tell a fact that I never stay running. Keeping on facts, they don't know I got stacks in the එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට පෙන්නනවා අවුරුදු 3කට කලින් වුණ සිද්ධියක්. නැව් කිහිපයකින් වට කරගෙන ඉන්න දුපතක් තමයි අපිට පෙන්වන්නේ. ඒත් එක්කම අපිට දුපත ඇතුළු වෙන සීන් එකක් පෙන්වනවා. ලොකු ගූබියෙක් හන්ටර් කෙනෙක් පස්සෙන් එනවා. ඒත් එක්කම යෝධ ගූබි රංචුවක් හන්ටර්ස්ලගේ ටීම් එකකට පහර දෙනවා. ඒ ප්‍රහාරයෙන් හන්ටර්ස්ලට ගොඩක් ඩැමේජ් වෙනවා. ඒත් එක්කම එතෙන්ට කොරියන් ස්රෑන් හන්ටර්ස්ලා ටීම් එකක් එනවා. එයාලා එනවත් එක්කම කූමින්ගේ පැත්ත තිබ්බ සටන අපේ හන්ටර්ස්ලා පැත්තට එනවා. කොහොමුණත් සටන මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද හරාපු කූඹි වගේ 10 ගුණයක් විතර විශාල කූඹියෙක් මෙයාලට පහර දෙන්නවා. ඒත් ස්රෑන් හන්ටර්ස්ලා ඒකවත් කොහොම හරි මරලා දානවා. එතකොට තමයි තව ඒ වගේ කූඹි රංචුවක් මේ පැත්තට එන්නේ. ඒ සටන ඉවර වෙනවත් එක්කම අපිට පෙන්නනවා මේ ලෝකෙට මේ සත්තු ආවේ කොහොමද කියලා. අවුරුදු 10කට කලින් පෘථිවිය හා වෙනත් මානයකට ගේට් විවෘත වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ගේට් වලින් එළියට එන සත්තුන්ට තමයි මේ මොන්ස්ටර්ස්ලා කියන්නේ. මොන්ස්ටර්ස්ලා කියන්නේ අපිට කලින් පෙන්වනා වගේ කූඹි. එහෙම නැත්නම් වෙනත් ජීවීන් විවෘතීලා වගේ හැදිච්ච සත්තු කොට්ටාසයකට. ඒ වගේම අපේ මිනිස්සු තුලත් මේකට ගැළපෙන විදියට බලයන් එක්ක මිනිස්සු බිහි වෙන්න පටන් ගන්න තියෙනවා. මොකද කියනවා නම් අර සත්තුන්ට සාමාන්‍ය ආයුධ වලට ඔරොත්තු දෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒත් එක්කම මේ බිහි වෙච්ච විශේෂ මිනිස්සුන්ට තමයි අපි හන්ටර්ස්ලා කියන්නේ. මේ හන්ටර්ස් කෙනෙක් තුල තියෙන බලය අනුව එයාලව රෑන්ක් වලට වෙන් කරලා තියෙනවා. ඒ තමයි S රෑන්ක් එක, A රෑන්ක් එක, B රෑන්ක් එක, C රෑන්ක් එක, D රෑන්ක් එක සහ E රෑන්ක් එක කියන්නේ. ඒ කතාව ඉවර වෙනවත් එක්කම අවුරුදු 3කට පස්සේ ඒ කියන්නේ වර්තමාන කාලේ මේ සීන් එකෙන් අපිට වෙන්නන්නේ ගේට් එකක් විවෘත වෙලා තියෙනවා වගේම ඒක ඇතුළට යන ලෑස්තිලා ඉන්න හන්ටර්ස්ලා ටීම් එකක්. එතකොට තමයි අපේ කතාවේ මේන් කැරක්ටර් එක වෙන සන් ජින් වූව පෙන්වන්නේ. අපේ මේ සන් කියන්නේ හැමෝටම අනුව මේ ලෝකේ ඉන්න දුර්වලම හන්ටර්. මොකද කියනවා නම් එයා E රෑන්ක් එකේ හිටියත් ඒකෙත් පල්ලෙහාම ඉන්න නිසා. අපිට ඒත් එක්කම වෙන්නවා සන්ගේ යාළුවා. සන්ගේ යාළුවා මේ ටීම් එකේ ඉන්න සුව කරන්නේ. ඒ කියන්නේ හීලර් කෙනෙක්. ජූහි තමයි එයාගේ නම. ජූහි කැමති නෑ සන් හැම වෙලේම තුවාල කරගන්නවට. මොකද ජූහි නිතරම සන්ව එයා තුවාල කරන් ඉන්න වෙලාවට බේරගෙන දිනවා. අපිට ඊට පස්සේ පෙන්නන්නේ මේ ටීම් එකේ ලීඩර් සෙන්ග්ව. සෙන් කියන්නේ හොඳ දක්ෂ නායකයෙක්. ඒත් එක්කම අපිට වෙන්නනවා මේ කට්ටිය ගේට් එක ඇතුළට යනවා. මේ සීන් එක එහෙම චේන්ජ් වෙනවා හන්ටර්ස්ලාගේ සංගමේ සභාපති පැත්තට. එයාගේ නම ගෝ. මෙතන එයාගේ හිතවත්ම සේවකයෙක් කතා වෙන්නේ මේ ගේට් වලින් මේ ලෝකෙට වෙලා තියෙන ප්‍රශ්න ගැන. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ හන්ටර්ස්ලාට සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එයාලා මරණ මොන්ස්ටර්ස්ලාගේ ඇඟ ඇතුලේ වටිනා ඛනිජ වර්ග තියෙනවා. ඒ වගේම මෙයාලා මේ යන ගේට් ඇස්සේ වටිනා ඛනිජ වර්ග තියෙනවා. ඒවා විකුණලා තමයි හන්ටර් කෙනෙක් සල්ලි හොයාගන්නේ. ඒ සීන් එක එහෙම වෙනස් වෙන්නේ අපේ සංඝය පැත්තට. අපේ සංඝයතේ ඒ වෙනකොට වටින ස්ටෝන් එකක් තියෙනවා. කොහොම හරි ඒ වෙලාවේ වගේ සංස්ට මොස්ටර් කෙනෙක් පහර දෙනවා. හැබැයි අපේ සම් දුර්වල නිසා එයා ඒ මොස්ටර්ගෙන් පහර ගෑමට ලක් වෙනවා. ඒත් එක්ක මෙතන ඉන්න හන්ටර් කෙනෙක් ඇවිල්ලා මෙයාව බේර ගන්නවා. අපේ ජූහි එවලෙම ගිහිල්ලා සන්ට බෙහෙත් කරන්න පටන් ගන්නවා. මේ සීන් එක එහෙම වෙනස් වෙනවා. ස්ටෝන් පාවිච්චි කරන්න මොකටද කියලා පෙන්වන්න. මේ ස්ටෝන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ හන්ටර්ස්ලාගේ ආයුධ හදන්න. ඒ වගේම ගවර්න්මන්ට් එකට උන්විලා තියෙන්නේ මේක බලශක්ති ප්‍රභවයක්. ඒ කියන්නේ එනර්ජි සෝස් එකක් විදියට පාවිච්චි කරන්න. මොකද කියනවා නම් මේක පරිසර හිතකාමී එනර්ජි සෝස් එකක් වෙන නිසා වගේම ඒකෙන් ලොකු බලයක් නිර්මාණය කරන්න පුළුවන් නිසා. එහෙම අපිට පෙන්වන්නේ අපේ හන්ටර්ස්ලා මේ ගේට් එක ඇස්සේ මිෂන් එකට අනුව අන්තිම මොන්ස්ටර්වත් මරලා දාන එකක්. ඒ තමයි ගේට් එකේ ඩන්ජර් බොස්. ඒ කියන්නේ මේ මොන්ස්ටර්ස්ලාගේ ලොක්කා. ඒත් එක්කම කට්ටිය ගොඩක් සතුටු වෙනවා. මොකද එයාලගේ මිෂන් එක එයාලා කාටවත් කරදරයක් වෙන්නේ නැතුව ඉවර කරමු නිසා. අනිත් පැත්තට අපිට පෙන්නනවා සන්ට ජූහි බැන බැන එයාව හීල් කරනවා. අනිත් කට්ටිය ඒ අතරදී එයාලා මරපු මොන්ස්ටර්ස්ලාගේ ඇඟ ඇතුලේ තියෙන පාෂාණ එකතු කරන්න ගන්නවා. ඒත් මෙතෙන්දී කට්ටියට එච්චර සතුටුයි දෙන්නේ නැහැ. මොකද එයාලගේ ඇඟ ඇස්සේ එයාලට ගොඩක් වටිනා කියන පාෂාණ හම්බෙන්නේ නැති නිසා. කොහොම හරි එක්කෙනෙක් දකිනවා එතනින් එහාට යන්න පුළුවන් තවත් උමගක් තියෙනවා. කට්ටිය මිෂන් එක කම්ප්ලීට් කරලා ඉවර වුණත් මෙයාලට හම්බෙච්ච පාෂාණ ප්‍රමාණය අඩු නිසා කට්ටිය ඒ උමග දිගේ යන්න තීරණය කරනවා. හැබැයි මෙතන කට්ටිය දෙගොල්ලක් ඉන්නවා. එක කට්ටියක් කැමතියි මේ උමග දිගේ ගිහින් තව පාෂාණ හොයාගන්න. අනිත් කට්ටිය කැමතියි මේක ඉවරයක් කරලා මෙතනින් එළියට යන්න.
කෝමාරි අපේ කැප්ටන් කියන්නේ එක නීති විරෝධී නිසා මෙතනින් එලියට යන් කියලා. ඒත් කට්ටියගේ කැමැත්ත හින්දාම මෙයාල ඡන්දයක් තියන් තීරණය කරනවා. කට්ටිය කොහොමාරි ඡන්දදී ඉවර වෙනකොට ඉතුරු වෙන්නේ අපේ සන් විතරයි. එතකොට දෙපැත්තටම සමානව ඡන්ද හම්බෙලා තියෙන්නේ. අපේ සන්ගේ ඡන්දෙන් තමයි මේක තීරණය වෙන්න තියෙන්නේ. කොහොම වුණත් අපේ සන්ට මේ වෙනකොට සල්ලි ඕනි. මොකද එයාගේ අම්මා පැරලයිස් වෙලා හොස්පිටල් ඉන්නේ. ඒ වගේම මෙයාගේ නංගි ඉගෙන ගන්න නිසා තව එයාට සල්ලි ඕනි. ඒක නිසා අපේ සන් තීරණය කරනවා මේ උමගේ ඇතුළට යන්න. කොහොම හරි සංගේ තීරණයත් එක්ක අපේ කට්ටිය උමගේ ඇතුළට යනවා. ඒක එහෙම වෙනවත් එක්කම අපිට පෙන්වනවා හන්ට කෙනෙක්ගේ ලෙවල් එක චෙක් කරන සීන් එක. හන්ට කෙනෙක්ගේ ලෙවල් එක චෙක් කරන්නේ එයාගේ ඇතුළේ තියෙන මැජික් පවර් එකේ ප්‍රමාණයත් එක්ක. ඒත් එක්කම අපිට පෙන්වනවා ස්කූටර් එකකින් ගෑනු කෙනෙක්ගේ බෑග් එකක් කොරකම් කරගෙන පැනලා යන මිනිස්සු දෙන්නෙක්. එයාලා පැනලා යනවත් එක්කම එතන ඉස්සරහට එන තවත් ගෑනු කෙනෙක් පාර මැදට පැනලා ඒ ස්කූටර් එකේ ඉන්න දෙන්නට ගහලා ඒ බෑග් එක ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්වනවා කවුද ඒ කියලා. ඒ තමයි කොරියාවේ නමවින් ස්රෑන් කන්ට වෙන චා ඒ ඉන් කියන්නේ. එයා ඒ ගත්ත බෑග් එක අයිතිකාර ගෑනුගෙනාට දෙනවත් එක්කම එතන වටේ ඉන්න කට්ටියගේ ඇටෙන්ෂන් එක අපේ චායට හම්බ වෙනවා. ඒත් එක්කම එයා එතන ඉක්මනට පැනලා යනවා. අපිට දැන් පෙන්වන්නේ සන් එයාගේ ටීම් එකේ කට්ටියත් එක්ක අර උමගේ ඉස්සරහට යනවා. මෙතනදී සන් යූහින්ගේ සමාව ඉල්ලනවා. මොකද යූහිට ඕන උනේ තව කවුරුත් තුවාල වෙන්නේ නැති වෙන්න මෙතනින් එළියට යන්න. ඒත් ඒ දේ නැති කළේ සන් නිසා සම් එයාගෙන් සමාව ඉල්ලනවා. එතෙන්දී තමා අපිට යූහිගේ ලෙවල් එක කියන්නේ. යූහි කියන්නේ බීරයන් කියලා කෙනෙක්. ජුහි එතකොට කියනවා සමාව ගන්න ඕන නම් එයාව රෑ කෑමකට එක්කන් යන්න කියලා. මේක අහපු ගමන් අපේ සන් කොන්ෆියුස් වෙනවා. මොකද කියනවා නම් මෙයා ජීවිතේට ගෑල් ළමෙක් එක්ක කෑමකට ගිහින් නැහැ. ඒත් එක්කම අපේ ටීම් එක උමගේ අවසානයට එනවා අපිට පෙන්නනවා. උමගේ අවසාන තියෙන ලොකු දොරටුවක්. අපේ කට්ටිය ඒ දොරටුව අරගෙන එතනින් ඇතුළට යනවා. ඒක ලොකු කාමරයක්. ඒක අස්සේ ලොකු පිළිම ටිකක් තියෙනවා. ඒ වගේම ඒක අස්සව සංදේශයක් තියෙනවා. ඒක ලියලා තියෙන පරණ අකුරු වලින් අපේ මිස්ටර් සෙන් ඒක කියවනවා. ඒකේ කියවද්දී කට්ටිය දැනගන්නවා මේක දේවාලයක් කියලා. ඒ එක්කම අපේ ජූහි බය වෙලා වගේ අපේ සන්ට කියනවා ලොකු පිළිම යාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ. එතකොටම වගේ ඒ කාමරේ ලොකු දොර වැහෙනවා. එතන ඉන්න කෙනෙක් මේක හරියන්නේ නැහැ කියලා දොර ගාවට යනවත් එක්කම එතන තියෙන තව ලොකු පිළිමයකට පණ ඇවිල්ලා ඒ එක්කෙනාව එතනම ඉවරයක් කරලා දානවා. එතකොට ඒක දැක්ක කට්ටියගේ සිටුේෂන් එක ඔයාලට හිතා ගන්න පුළුවන්. අපේ සන් මේ සිද්ධියත් එක්කම අර ලොකු පිළිම දිහා බලනවත් එක්කම ඒ ලොකු පිළිම යාලා දිහා බලන් ඉන්නවා පෙන්නනවා. ඒ ඇස් දෙක බලනවත් එක්කම අපේ සන් එයාගේ අතීත කතාව අපිට කියනවා. සන් කියන්නේ කොච්චර දුර්වල කෙනෙක්ද කියලා එයා අපිට මෙතෙන්දි කියනවා. ඔය සිද්ධිය ඉවර වෙනවත් එක්කම අර ඇස් දෙකෙන් ලේසර් ප්‍රහාරයක් එල්ල වෙනවා මේගොල්ලොන් පැත්තට. ඒකද මෙයාලා බේරෙන්න එතනින් පැන ගන්නවා. කීප දෙනෙක් එතෙන්දි මැරෙනවා. මේත් එක්කම සෝලෝ ලෙවලින් පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ එපිසෝඩ් එක කතා කරමු. ඒ වගේම ඔයාලා මේ එපිසෝඩ් ටික බලන්න කැමති නම් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට එකතු වෙන්න. ඒ වගේම TikTok එකෙන් අපිව ෆලෝ කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ දිගටම බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ වීඩියෝ එක හොඳයි නම් අපිව සබස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ඇනිමේ, ෆිල්ම්ස්, කාටුන් ගැන දැනගන්න ඕන නම් අපිව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න. එහෙනම් ඊළඟ